Uce, paling tu. Ute. Ni mana kau bang? Tata agar buah mu. Jaga. Mukat dia kau dah. Kalau lah isi kerana bang tu, unta phone keyboard tiga ni jangan. Oka kota lah apa kau jadi orang? Phone ni ke? Me. Kau kalau lah isi kerana kader di dalam ni seat tu nak kan? Nanti kan kena kau. Ah, first ke salli tiru ni ngarang hilla. Bahar mau wahanem bason. Alayang bilang. Bukan phone khole kata melo hi anda bi ngarak lu ya halo macang macang කොහෙද යන්නේ macang මම කඩේ යනවා අද්දෝ අද අද ගෙඩ තකේ වහුද ගහව macang කොහෙද ගහන්නේ පිටේ ගහමු පිටේ නේද අතන් පිටේ ඔව් ඔව් ගහමු ini sekolah mana deh? Oh, barengnya. Aku bete kan. Hari. Berat nimar pedangan ini barengnya. Hari mana nama? Hari mana? Ya ya. Oh, dale con el mecánico. මල්ලි නැවති මේ ගලවපන් ඔබ දැන් මේ කොහෙද යන්නේ රේල් පාරනේ යන්නේ මේ පොඩි ළමයි මේ ෆෝන් වලට ඇබ්බැලා මේ පාරවල් වල යනවා ලොකු මිනිස්සුත් එහෙමයි ජීවිත කීයක් අහිමි වෙලා තියෙනවද මේ රටට මේ රේල් පාරවල් වල ගිහිල්ලා ඔහම මේ උඹලට කියලා වැඩක් නැහැ උඹලා දෙමාපියන්ට කියන්න ඕනේ පාඩම් කරන්නේ නැහැ මේ ෆෝන් එකට ඇබ්බැවෙලා පොඩි ළමයි ගන්න දෙයක් නැති කියලා කියනවා ඵලයන් මේ රේල් පාරේ යන්නේ පරිස්සමෙන් ඵලයන් උඹලා නාත්තා මුණා මම කියන්නම් කතාව මේ ඵලයන් ඇයි යන්නේ නෑ මෙතන අපිට උගන්නන්න ඕන්න ඒ නිසා මේ ලංකාවට මාර වියසනයක් නුනේ. මේක හොඳ දේවල් වලට පාවිච්චි කරපියම්. අද සමාජයේ බහුල ගැටලුවක් ලෙස පැන නැගී ඇති මේ තත්ත්වය බගහරවා ගැනීමට
දෙමව්පියන් කටයුතු නොකළොත් අපගේ අනාගත දරු පරපුර විනාශ මුඛයට ඇද වැටෙනු ඇත. දරුවන් නිතරම ක්‍රියාකාරකම් වලින් සපිරි දැනුම් පද්ධතියකට මෙන්ම දහම් මගට යොමු කිරීම මගින් තියුණු නිරෝගී ගුණධර්ම වලින් සපිරි සමාජයක් නිර්මාණය කිරීමට හැකි වේ.